හෙලෝ කොහොමද ඔයාට? ඔන්න එහෙනම් මම තව වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාට. ඔයාට ඉතාමත් වටින මේ දවස්වල ගොඩක් කතා කරන වීඩියෝ එකක්. මොකද්ද මේ? මොකද්ද ඒ කියන්නේ අර දැන් ගොඩක් අය කතා කරනවානේ මේ පරණ ලයිසන් එක අලුත් කරගන්න ඕනේ කියලා. අර ඔයාලට මතක ඇති බස් රථ අනතුරක් වුණා. ඒකත් එක්ක අර අලුත් කරන්න ඕනේ නැති ලයිසන් එකක්. එහෙම නැත්නම් අර සුදු කාඩ් එක කියන එක අලුත් කරන්න ඕනේ කියලා දැන් කතාවක් යනවා. එතකොට ඔයාලා බලන කොහොමද මේක කරන්නේ හැමතැනම හොයනවා. ඔන්න මම ඔයාට අද ඒක කියලා දෙනවා කොහොමද මේක කරගන්නේ කියලා. ඔයාලට පුළුවන් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යන්න. ඒකේ තියෙනවා රියදුරු බලපත්‍ර කියලා. ඒකට ගිහිල්ලා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම කියන තැනට යන්න. එතනට ගියාට පස්සේ ඔයාට එතන තියෙනවා රියදුරු බලපත්‍රය පැරණි ක්‍රමය යටතේ නිකුත් කර ඇති රියදුරු බලපත්‍රය ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීම කියලා. මෙන්න මෙතෙන්ට ගියාම ඔයාට ඕන ඩොකියුමන්ට් ටික පැහැදිලිව ඔයාට බලා ගන්න පුළුවන්. මොනවද ඕනේ? ඔයාගේ දැන් තියෙන ලයිසන් එකයි ID එක හරි ID එකේ අංකේ තියෙන වළංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබුණා නම් ඒකත් ගැටලුවක් නෑ. මෙඩිකල් එක ගන්න ඕනේ මාස 6කට නොවැඩි. මේක ගන්න යද්දි ඔයා වෙලාවක් වෙන් කරගෙන ගියා නම් ඔයාට ඉක්මනට කරගන්න පුළුවන්. මම මේ උඩ දාලා තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාට මෙඩිකල් එක ගන්න හැටි පැහැදිලිව බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ බර්ත් සර්ටිෆිකේට් එකේ මුල් පිටපත. මේකත් මුල් පිටපත කියන්නේ ඔයා උපදිනකොටම ලියාපදිංචි කරපු එක ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ගත් එකක් තියෙනවා නම් ඔයාට ඒකෙනුත් පුළුවන් මේ පැරණි එක අලුත් ලයිසන් එකක් කරගන්න එකට යද්දි ගෙනියන්න. ඒක ගන්න විදිහත් මම මේ උඩ තියෙන ලින්ක් එකෙන් ගියාට පස්සේ ඒක ගන්න විදිහත් ඔයාට පැහැදිලි කරලම තියෙනවා වීඩියෝ එකකින් එතනින් බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ මේ පැරණි ලයිසන් එක නැති වෙලා නම් ඔයා අනිවාර්යෙන් මාස 6ක් ඇතුළත පොලිසියට පැමිණිල්ලක් යොමු කරලා තියෙන්න ඕනේ. මෙන්න මේ කියන ඩොකියුමන්ට් ටික අරගෙන ගියා නම් ඔයාට සුදු කාඩ් එක අයින් කරලා අලුත් එකක් ගන්න පුළුවන්. මොකද හැබැයි මෙතන අවශ්‍ය ටිකක් තියෙනවා. ඔයාගේ සුදු කාඩ් එක දැන් තියෙනවා නම් මෙන්න මේ ඩොකියුමන්ට් හතර තමයි ගෙනියන්න ඕනේ. ඔයාගේ සුදු කාඩ් එක නැති වෙලා නම් ඔයා මෙන්න මේ ඩොකියුමන්ට් හතර තමයි ගෙනියන්න ඕනේ. මෙන්න මේ කියන ඩොකියුමන්ට් ටික ගෙනිච්ච නම් ඔයාට කිසිදු ගැටලුවක් නැතුව මේ ලයිසන් එක ස්මාර්ට් කාඩ් ඒ කියන්නේ අලුතෙන් එන බාකෝඩ් එකත් එක්ක එන අලුත් ලයිසන් එකකට පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ අලුත් කරන්න ඕන නම් දැනට තියෙන පරණ සුදු කාඩ් එකයි ජාතික හැඳුනුම්පත හරි හැඳුනුම්පත් අංකයේ තියෙන වළංගු විදේශ ගමන් බලපත්‍රේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් ගත්ත යෝග්‍යතා සහතිකේ උප්පැන්නයි ගෙනියන්න පුළුවන්. සුදු කාඩ් එක නැති වෙලා නම් ජාතික හැඳුනුම්පතයි ජාතික හැඳුනුම්පත් අංකය සහිත වළංගු විදේශ ගමන් බලපත්‍රයයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6කට නොවැඩි කාලයකදී ගත්ත වෛද්‍ය සහතිකේ උප්පැන්න සහතිකේ මුල් පිටපතයි පැරණි රියදුරු බලපත්‍රය අස්ථානගත වුණා කියලා ඔයා පොලිසියට දාපු පැමිණිල්ලයි අරගෙන ගියා නම් ඔයාට මේක කිසිම ගැටලුවක් නැතුව ඔයාට මේක කරගන්න පුළුවන්. පැහැදිලිද? අන්නේ විදිහට තමයි ඔයාට මේක කරගන්න වෙන්නේ. එතකොට ඔයාට මේක වන් ඩේ සර්විස් එකෙන් ගන්නවා නම් වේරහැර අනුරාධපුර හම්බන්තොට. කලින් වීඩියෝ එකේ පොඩි වැරදීමක් වුණා කළුතර කියලා. මම ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. කළුතර තියෙන්නේ නෝමල් සර්විස් විතරයි. ඔයාට ඒකෙත් හොඳට අහගන්න වේරහැර හම්බන්තොට අනුරාධපුර කියන කාර්යාල වලින් ඔයාට මේක කරගන්න පුළුවන්. ඔයා වන් ඩේ සර්විස් එකෙන් කරගන්නවා නම් රුපියල් 4000යි නෝමල් සර්විස් එකෙන් 2800යි. ගාස්තු පොඩි විදිහට සංශෝධනයක් වෙලා තියෙන්න පුළුවන්. එතකොට මේකට යද්දිත් ඔයා වෙලාවක් වෙන් කරගෙන යන්න. ඔයාට කිසිම ගැටලුවක් නැතුව දවසෙන් පැය 3-4ක් යද්දි මේක කරගෙන එන්න පුළුවන්. එතකොට මම ඔයාට එක වීඩියෝ එකෙන් දැන් කියලා දීලා තියෙනවා සුදු කාඩ් එක නැති වුනහම ගන්නෙ කොහොමද කියලා සහ සුදු කාඩ් එක තියෙනවා නම් ඒක අලුත් කරගන්නේ කොහොමද මේ වීඩියෝ දෙකම. එතකොට මේ වීඩියෝ එක හොඳ නම් ඔයා කමෙන්ට් එකක් දාන්න, අනිත් අයට දැනගන්න අයට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මේ වගේ ගොඩාක් රියදුරු බලපත්‍ර සම්බන්ධ වීඩියෝස් ටිකක් ඒත් එක්කම ඊටත් වඩා මේ දිනදා ජීවිතේ ඔයාට අවශ්‍ය වෙන වීඩියෝස් ටිකක් අරගෙන මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාව හම්බ වෙන්නම්. එතකන් ඔයාට ජය වේවා.